Hello everyone, welcome back to our channel. ඔන්න මම අදත් අරගෙන ආවා අපේ ඇල්ල වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක්. ඔයගලන්ට මතක නම් මම මීට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ අන්තිමට නතර කරේ අපි ඇල්ලෙන් බයික් එකක් රෙන්ට් එකට ගන්න තැන ඉඳලා. ඉතින් මේ කොළඹ ඉඳන් අපි ආරම්භ කරපු නයිට් මේල් එකේ මේ සුන්දර ගමන බදුල්ල දක්වා යන තෙක් අපි ලැබපු අත්දැකීම් ඔයගලත් එක්ක ඒ වීඩියෝ එකේ මම ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් මොන වගේ අවස්ථාද අපිට හම්බ වෙන්නේ, මොන වගේ ලස්සන පරිසරයක්ද අපිට දැක ගන්න හම්බ වෙන්නේ, ඒ වගේම තමයි අපි බදුල්ල ස්ටේෂන් එකෙන් කොහොමද කැලිප්සෝ ට්‍රේන් එකට අපි මාරු වුනේ, කැලිප්සෝ ට්‍රේන් එකේ විස්තරයක්, සම්පූර්ණ විස්තරයක් වගේම අපි ඇල්ලෙන් බහැලා කොහොමද බයික් එකක් රෙන්ට් එකට ගත්තේ, ඒකට අපි කොහොමද තොරතුරු ලබා ගත්තේ වගේම මේ තොරතුරු ඒ වීඩියෝ එකේ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් එතනින් තමයි අපි වීඩියෝ එක නතර කරේ. අද මම ඔයාලට අරගෙන එන්නේ අපි ඇල්ලේ ගිහිල්ලා ඒ නතර වෙච්ච රිසෝට් එක ගැන විස්තරයක්. ඇල්ල කියන්නම සංචාරක පුරවරයක් නිසා අපිට ගොඩාක් නතර වෙන්න තැන් තියෙනවා. ඉතින් එක එක බජට් වලට හරියන, එක එක්කෙනාගේ කැමැත්තට හරියන්න ලස්සන තැන් මේ ඇල්ලේ තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ ඇල්ල කිතලැල්ල පාරේ තියෙන මේ සෙරනයිට් ඇල්ල කියන රිසෝට් එක. කිතලැල්ල පාරේ මේ විදිහට කන්ද උඩට යනකොට තමයි රිසෝට් එක පිහිටලා තියෙන්නේ. හරියටම ගත්තොත් ඇල්ල ස්ටේෂන් එකේ ඉඳලා මේ රිසෝට් එකට තියෙන්නේ කිලෝමීටර 1.5ක් වගේ දුරක්. හරිම ළඟයි ඇල්ල ස්ටේෂන් එකේ ඉඳලා විනාඩි 10කින් වගේ එන්න පුළුවන්. ඒ වගේම කන්දක් පැත්තට තමයි අපි මේ යන්නේ. ඒ නිසාම මම හිතනවා මේ අවට තියෙන හොටෙල්ස් වල ඒ වගේම රිසෝට්ස් වල view එකත් ලස්සන ඇති කියලා. අපි ඔන්න සෙරනයිට් ඇල්ල රිසෝට් එකට ආවා. මේ තියෙන්නේ යාළගේ රෙස්ටොරන්ට් ඒරියා එක. එහෙමත් නැත්නම් රිසෝට් එකට එන්න තියෙන්නේ මෙතනින්. රෙස්ටොරන්ට් එකක් වගේම මේක නිකන් ලවුන්ජ් ඒරියා එකක් වගේ. මෙතන ඕනම කෙනෙකුට ලන්ච් ගන්න, බ්‍රෙක්ෆාස්ට් වලට, ඒ වගේම ඩිනර් වලට මේ රෙස්ටොරන්ට් එකත් පාවිච්චි කරනවා යාලා. පොඩි වෙලාවක් අපි මෙතන හිටියා. අපි තාම චෙක් ඉන් උනේ නැහැ අපේ රූම් එකට. ගිහිල්ලා බලමු මොන වගේ රූම් එකක්ද අපිට හම්බ වුනේ කියලා. මේ රෙස්ටොරන්ට් එක තියෙන ප්ලේස් එකත් ඇත්තටම හොඳ view එකක් තියෙනවා. අපි එදා යන දවසට කලින් දවසේ ගොඩක් වැහලා තිබුණේ. වෙහි කාලගුණයක් තිබුණේ. නමුත් එදා අපි ගියපු දවසේ සහ පහුවදා පායලා තිබුණේ හොඳට. ඈතින් පේනවා කිතල්ඇල්ල. ඒ වගේම කෝච්චි පාරක් තියෙනවා. සමහර අවස්ථාවල ට්‍රේන්ස් යනවා පේනවා එතනින්. හොඳ view එකක් තියෙනවා මෙතෙන්ට. ඒ වගේම රාටත් ගොඩක් ලස්සනයි මෙතන ඉඳලා ඩිනර් ගන්නකොට. රිසෝට් එකට එන්ට්‍රන්ස් තියෙන්නේ රෝඩ් ලෙවල් එකේ වුණාට අපි රූම්ස් වලට යන්න නම් මේ විදිහට පහළට බහලා යන්න ඕන. ඒකත් එක්කම තමයි ඒ view එක මං හිතන්නේ රූම්ස් වලට හදලා තියෙන්නේ. අපි යන දවස්වල නම් ප්‍රයිවට් ස්විම් pool එහෙම හදන ගමන් තමයි හිටියේ. ඒකෙත් ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් එකක් ඒ දවස්වලත් තිබුණා. දැන් නම් ඇත්තටම හදලා ඇති. එහෙම හැදුවොත් මෙතන තවත් ලස්සන වෙයි කියලා මට හිතුණා ඒ දවස්වලත්. අපි රිසෝට් එකේ බුකින් දැම්මේ 2 nights වලට නිසා අපිට ඇත්තටම පහසුවක් වුණා මේ රිසෝට් එක බුකින් දාපු එක අපි යන්න ප්ලෑන් කරගෙන හිටපු ප්ලේසස් වලට යන්න. මෙතන ඉඳලා ගොඩක් ළඟයි ඒ ගියපු තැන් වලට. කෙළවරේම තිබිච්ච සුපීරියර් ඩබල් රූම් එක තමයි අපි බුක් කරේ. ඒකේ සිංගල් බෙඩ් එකක් වගේම ඩබල් බෙඩ් එකක් තිබුණා. ඉතින් රූම් ෆැසිලිටිස් අතින් නම් ඇත්තටම ගොඩාක් හොඳ මට්ටමක තිබුණා කියලා කියන්න පුළුවන්. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන ෆැසිලිටිස් කියලා.
සිරනයිට් ඇල්ල රිසෝට් එකේ අපි දවස් 2ක් නතර වුණා. ඉතින් පළවෙනි දවසේ අපේ ප්ලෑන් එක උනේ නිල්දිය පොකුණ බලන්න යන්න. රිසෝට් එකට එනකොට හරියටම 11:45 වගේ වුණා. නිල්දිය පොකුණට යන්න හවස 3ට කලින් යන්න ඕන. මොකද 3න් පස්සේ ඇතුළට ගන්නේ නැති හින්දා අපි ඉක්මනින්ම අපේ බෑග්ස් ටික තියලා නිල්දිය පොකුණට අපි ගියා. ඉතින් සෙරනයිට් ඇල්ලේ ඉඳලා නිල්දිය පොකුණට යන්නත් හරිම ළඟයි. ඒ වගේම තමයි මේ රිසෝට් එකෙම ඔයගොල්ලන්ට ස්කූටර්ස්, සයික්ලින් වලට කැමති අයට බයිසිකල් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉඳලා විසිට් කරන්න තියෙන තැන් ගැන චුට්ටක් මතක් කරොත් හැමෝම දන්න ඇල්ල ප්‍රසිද්ධම 9 ආච් බ්‍රිජ් බලන්න යන්න පුළුවන්. ඒ වගේම විලේජ් ටුවර්, 360 degree view point, ඒ වගේම waterfalls ගත්තහම බඹරකන්ද, අපදියලුම, ඒ වගේම රාවණා falls, කිතල්ඇල්ල, මේ වගේ ලස්සන waterfalls බලන්න යන්නත් පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පුළුවන් ඇල්ල rock, mini adams peak, ඉස්සෙල්ලා මං කිව්වා වගේ නිල්දිය පොකුණ, ඒ වගේ ස්ථානවලටත් ඔයාලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. පළවෙනි දවසේ අපි නිල්දිය පොකුණට ගිහින් ඇවිදilla රෑ වෙලා පොඩ්ඩක් ආවා ඇල්ල ටවුන් එක බලන්න. රෑට ඇල්ල ටවුන් එක හරි ලස්සනයි. මේ තියෙන්නේ ඇල්ලේ කැෆේ වන් ලව් කියන රෙස්ටොරන්ට් එක. මේක පොඩි පබ් එකක් වගේ. ඉතින් මෙතෙන්ට ආවා අපි ඩිනර් වලට. ඇත්තටම මෙතන ලස්සනයි. DJ තියෙනවා, එක එක ඉවෙන්ට්ස් තියෙනවා මේ රෙස්ටොරන්ට් එකේ. ඉතින් මෙතන ටික වෙලාවක් ඉඳලා අපි ඩිනර් එක අරගෙන ඇල්ලේ ටවුන් එක පැත්තෙත් පොඩි රවුමක් දාලා ඊට පස්සේ අපි ආපහු රිසෝට් එකට ගියා. දැන් මේ පහවදා උදේ බැල්කනි එකට යන්න කියලා බැලුවට බැල්කනි එකට යන්න විදිහක් නැහැ. පේනවනේ යාළුවෝ කට්ටියක් ඉන්නවා. කොහොමත් අපිට රිසෝට් එකෙන් කිව්වා බැල්කනි එක අරින්න එපා. සහ ඇරලා යන්නත් එපා කියලා. මේගොල්ලොන් ඉන්නවා ඉතින් හැමතිස්සෙම. බැල්කනි එකට ගිහාම කිතල් ඇල්ල පේනවා. ඒ වගේම තව ලස්සන ඒරියා එකක් ලස්සට බලා ගන්න පුළුවන්. ලස්සන view එකක් තියෙනවා මෙතෙන්ට. හරි ලස්සනයි ඇත්තටම මෙතන හරිම නිදහස් තැනක්. කොහොම හරි බැල්කනි එකට නම් යන්න බැරි වුණා. දැන් අපි ලෑස්ති වෙන්නේ මේ අද අපේ ප්ලෑන් එකට අනුව තියෙන පිල්කින්ටන් පොයින්ට් අපදියලුම යන්න. ඒ යන රූට් එකේ තියෙන ලස්සන view point වගේම තවත් ලස්සන තැන් වලට අපි යන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි ඒ වීඩියෝ එකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන් අපදියලුම කොහොමද බලන්න ගියේ කියන එක. ඒ ගිය පාර ටිකක් ඇත්තටම අමාරුයි. අපි දෙන්න තනියම තමයි ගියේ. ඒකත් ඔයගොල්ලොත් එක්ක අපි ෂෙයා කරගන්න. එහෙනම් දිගටම අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න. කලින් වීඩියෝස් බලන්න. බලලා ඕගොල්ලොන්ගෙත් ඇල්ල ට්‍රිප් එක කොහොමද නයිට් මේල් එකේ ඇවිල්ලා ප්ලෑන් කරගන්නේ කියන එක ගැන අදහසක් ගන්න කියලා මතක් කරන ගමන් මේ vlog එකෙන් එහෙනම් සමුගන්නයි හදන්නේ. අපේ ඊගාව අපදියලුම පිල්කින්ටන් පොයින්ට් vlog එකත් එක්ක එකතු වෙන්න කියලාත් මම ආරාධනා කරනවා.